අපි ඕනෑවට වඩා හිත සතුටු කරන්න යනවා. වැරදුනාද නැද්ද? වැරදුනාද නැද්ද? වැරදුනා. හුස්ම ටික යන වෙලාවෙත් මොකද උනේ? නිවන් දකින්න බැරි වුණා. හිත සතුටු කරා මදි කියලා මොකක් හරි අරමුණක් ආවා. සතුටු කරා මදි කියලා අරමුණක් ආවා. එක්ක ගේ බලාගත්ත මදි. එක්ක ඉඩම බලාගත්ත මදි. එක්ක ළමයි බලාගත්ත මදි. එක්ක රස්සාවල් බලාගත්ත මදි. එක්ක අහල පහල මිනිස්සු බලාගත්ත මදි. බලාගත්ත මදි කියලා තෘෂ්ණාවක් ආවා හිතට. විතරෝම අපි කල්පනාවට ගන්නව මොකද්ද? අනුන්ව සතුටු කරලා ඉවර කරන්න බෑ. අපේ සතුට ගැන අපි බලන්න ඕන. මරණය කොයි වෙලේද කියලා කියන්න බෑ වෙනතුනි. මරණය කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. උදේට නැගිටලා ළමයින්ට තේ ටික හදන තැනදී උනත් හිතේ තියාගන්න පිටිපස්සේ ඉන්නවා. උදේ නැගිටලා ළමයිට තේ ටික හදන තැනදීත් පිටිපස්සේ ඉන්නවා කවුද? මාරයා. බේසමට රෙදි ටික අරගෙන හොදන තැනදීත් පිටිපස්සේ ඉන්නවා කවුද? මාරයා. කාලා ටිකක් ඇලවෙන්න කියලා ඇඳට යන තැනදීත් පිටිපස්සේ ඉන්නවා කවුද? මාරයා. හාන්සි වෙන්න කියලා පොඩ්ඩක් ඇඳට යන තැනදීත් පිටිපස්සේ ඉන්නවා කවුද? මාරයා. මාරයා නැති වෙලාවක් නැහැ. නිතරම තමන් ගන්න ඕන. එතකොට මේ මරණ බයට තියෙන හැඟීම තමන්ගෙන් දුරස් වෙනවා. ඒ අවස්ථාවේදී තමන්ට සිහිනුවණින් ඒකට මූණ දෙන්න පුළුවන්. මාරයා මං පස්සේ ඉන්නවා කියලා මං දැනන් හිටියා. පනාදින වෙලාවට උනත් තමන්ට සිහි කල්පනාවෙන් පනාදින්න අවස්ථාවක් ලැබුණොත් නමුත් මරණානුස්සතිය වඩලා තියෙන එක ඊටාම ශ්‍රේෂ්ඨයි. දවසට 3 පාරක්වත් මාරයා පිටිපස්සේ කියන මරණානුස්සතිය තමන් අරගෙන ඉන්න එක ඊටාම ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය ගැන කියපු තැන්වල මහණෙනි කෙලින්ම නිවනට උපකාර වෙන භාවනාවක් කිව්වා. මරණානුස්සතිය මාරයා පිටිපස්සේ ඉන්නවා කියන හැඟීම දිගින් දිගට දෙනකොට හිතේ ස්විච් එක ඔන් වෙනවා. 아무තෙන් හිතන්න ඕනේ නිතරම කල්පනාවේ ගමන් කරනවා. මරණානුස්සතිය දුන්නොත් විතර. මම මගේ කියලා පුංචි කාලේ ඉඳලා පුරුදුනා නේද අල්ලන්න දේවල්. කොහෙන්ද? හිතින් අල්ලලා තමයි අතින් ඇල්ලුවේ. අතින් නෙවෙයි මුලින් ඇල්ලුවේ. ආයතනියෙන් කල්පනා කරලා බලන්න මුලින් තමන් ඇල්ලුවේ අතින් නෙවෙයි. මනෝපුබ්බංගමා ධම්මා. ඇල්ලුවේ මොකෙන්ද? හිතින් ඇල්ලුවට පස්සේ ආපු හැඟීම මොකද්ද? අනේ මේක අත ගෑවෙනවා නා. ස්පර්ශ තණ්හාව. අනේ මේක අත ගෑවුණා නම් කියලා අන්න අතින් ගන්න බලනවා. හිතට ගන්නකොට හරි පරිස්සමටනේ. මේ ගන්නේ ඇලීම. හිතට ගන්නේ මොකද්ද? හිතට ගන්නේ ඇලීම. අපි හිත ගැන දිගින් දිගට බලනකොට අපිට පේනවා මෙතන තියෙන්නේ අපේ අනසක නෙවෙයි. හිතේ තියෙන්නේ අපේ අනසකට ගන්න කොච්චර අමාරුද. ඒකනේ මෙච්චර පන්සිල් සමාදන් වෙන්න ඕන. අපේ අනසකට හිත යටත් කරගන්න. එහෙම නෙවෙයි අපි ටිකක් තේරුම් ගත්තාම හොඳයිනේ. හිත අපේ නෙවෙයි, හිත මගේ නෙවෙයි, හිත මම නෙවෙයි, හිත තමන් නෙවෙයි කියලා මේ දිගින් දිගට අකුසල රැස් කරගන්නේ මොකද? මේ සිත මමත්වෙන් අරගත්ත නිසානේ. සිත මමත්වෙන් අරගත්ත නිසා. ඒක තමයි ලොකුම භයානකකම. කය මමත්වෙන් ගැනීමට වඩා සිත මමත්වෙන් ගැනීම තමයි භයානකම. කයේ මමත්වය ඇති දෙයක් නැහැ කියලා වටහා දෙන්න පුළුවන්ද බැරිද? කයේ මමත්වය ඇති දෙයක් නැහැ කියලා වටහලා දෙන්න පුළුවන්ද බැරිද? වටහලා දෙන්න පුළුවන්නේ. කයේ මමත්වය අවිද්‍යාව. කයේ මමත්වය ඇති දෙයක් නැහැ. කයේ මමත්වය තුල තියෙන්නේ නිකම් මැජික් එකක් කියලා. කයේ මමත්වයේ ආදීනව වටලා දෙන්න පුළුවන්නේ. කොහොමද? කෙස් ගහ ඉදෙන එකෙන් අන්න කයේ මමත්වයක් නැහැ. කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. කයේ මමත්වයක් නැහැ. ඇස් දෙක පේන්නේ නැති වෙලා යනවා. කයේ මමත්වයක් නැහැ. කකුල් දෙකේ තිබුච්ච ශක්තිය නැති වෙලා යනවා. කයේ මමත්වයක් නැහැ. මොහොතක් පාසාම මමත්වෙන් මේ කය ගත්තට මේ කය යටත් ස්වභාවයට. ස්වභාවය මොකද්ද? වය ධම්මා සංඛාරා. දැකලා තියෙද මේ වචනේ? වචන දෙකයි. ඥානවන්තයෙකුට ප්‍රඥාවන්තයෙකුට ස්වභාවය වටහා ගන්න, ස්වභාවය අවබෝධ කරගන්න ඔය වචන දෙක ඇති. වය ධම්මා සංඛාරා. ඇති දෙයක් නැහැ. කයේ මමත්වය නැහැ කියලා කියා දෙන්න පුළුවන්. මේක කවදා හරි දවසට වැඩි කොටසක් අයිති වෙන්නේ පොළොවට. මේ කයට අපි කොච්චර සැලකුවත් මේ කය අපි ඒකෙන් කියන සලකන්න එපා කියන එක නෙවෙයි. බඩගිනි එනකොට තෘෂ්ණාවක් නැතුව කන්න දෙන්න. මේක ලැබපු දෙයක් Tamanට තේරෙනවද? මේ කයක් ලැබපු එක නිසා කොච්චර වෙහෙසක්ද හිතට? බඩගින්න වෙහෙසක් නෙවෙයිද? හොරකම් කරන මිනිස්සු හොරකම් කරන්නේ, සතාසේ උපාව මරණ මිනිස්සු සතාසේ උපාව මරන්නේ, බොරු කියලා හම්බ කරන මිනිස්සු බොරු කියලා හම්බ කරන්නේ, සුරාපානයේ විකුණන මිනිස්සු සුරාපානයේ විකුණන්නේ මොකක් නිසාද? වැඩිපුර බඩට දෙන්න.
වැඩිපුර බඩට දෙන්නනේ ඒවා ඔක්කොම කරන්නේ. ආන්න බඩගින්න ටිකක් ඉවසගෙන බලන්න තමන් පොය දවසට හොඳයි අර වරුවක් මොකුත් නොගෙන ඉන්න එක. බඩගින්න ඉවස ගන්න පුරුදු වෙන්න ඕන නිවන් දකින්න බෑ නැත්නම්. කෑම තණ්හාව නිතරම එනවනම් නිවන් දකින්න පුළුවන්ද? කෑම තණ්හාව මේ දිව ඉස්සර වෙලා එන තණ්හාව කෑම තණ්හාව. ඇස ඉස්සර වෙලා එන තණ්හාව රූප තණ්හාව. කන ඉස්සර වෙලා එන තණ්හාව ශබ්ද තණ්හාව. කෑම තණ්හාව දිගින් දිගට තමන් පිටුවාගෙන ඉන්නවා. ඒකයි ආහාරයේ පටික්කුල සංඥාව වඩනෝ. සිල් සමාදන් වුණ ඇත්ත දන්නෝ. ආහාරයේ පටික්කුල සංඥාව වඩනෝ. ආහාරයේ පටික්කුල සංඥාව වඩනකොට පරණ අම්මලා කියනවා මේ ආහාර පිඟාන ගැන හිතට ගන්න ඕන බලු වමනයක් විදිහට. එතන ද්වේෂයක් හැදෙන්නේ නැහැ. අවබෝධයෙන් හිතට ගන්න ඕන. පිළිකුලක් ගන්නෙත් නෑ එතන. එහෙම අවශ්‍ය නෑ. පිළිකුලක් ගත්ත ගමන් එතන ද්වේෂය උපදිනවනේ. බලුවමනේ කියන සංඥානාමයට පිළිකුලක් ගත්තොත් මොකද වෙන්නේ? එතන ද්වේෂය. පිළිකුල කියන්නේ මොකද්ද? පිළිකුල කියන්නේ ද්වේෂය. බලුවමනේ කියන එක ගන්නේ අපි අර විදිහට පිළිකුලකින් නෙවෙයි. ඒක මනසින් දකිනවා. ඒ දකිනකොට ආහාරයකට තියෙන තෘෂ්ණාව නැති වෙනවා. මේ කොච්චර රසට කෑවත් කොච්චර ගුණට කෑවත් මොන තරම් විසිතුරු ලෙස කෑවත් අන්තිමට මොකද වෙන්නේ? අසුචි වෙනවා. නැද්ද? ලෝකේ කොතන හරි තැනක ඉන්නවද? ලෝකේ කොතන හරි තැනක ඉන්නවද මිනිස්සු අතරත, තිරිසනුන් අතරත කාපු ටික අසුචි වෙන සත්වෙ? නෑ. මේකයි වැඩි කොටසක් කවදා හරි දවසක පොළොවට මම කියලා හිතාගෙන හිටියට මෙතන මම නෑ. කොටස් ටික කවදා හරි දවසක පොළොවට වැළලෙනවා. කොටස් ටික කවදා හරි දවසක පොළොවට වැළලෙනවා. ඒකම වඩන්න ඕන මරණානුස්සතිය. පින්තුන් මේ කියන ටික කරන්න. මේ කියන ටික පින්තුන් පුළුවන් විදිහට ටික මහා ගොඩක් බණ අහන්න ඕනේ නැහැ. මහා ගොඩක් බණ අහන්න ඕනේ නැහැ. කොතන හරි එක තැනකින් Taman ස්විච් ඔන් කරගන්න ඕන. එතන ස්විච් ඔන් කරගත්තාට පස්සේ Taman මේක දිගේ යනකොට Tamanට ධර්මය හම්බ වෙනවා. තමන්ට ධර්මය හම්බ වෙනවා. කොතන හරි තැනකින් තමන් පටන් ගන්න මරණානුස්සතියෙන් නම් මරණානුස්සතියෙන් පටන් ගන්න, ජීවිතානුස්සතියෙන් නම් ජීවිතානුස්සතියෙන් පටන් ගන්න, අනිච්චානුස්සතියෙන් නම් අනිච්චානුස්සතියෙන් පටන් ගන්න, වේදනානුස්සතියෙන් නම් කොතනින් හරි තැනකින් තමන් හිතන්න පටන් ගන්න, ධර්මානුකූලව හිතන්න පටන් ගන්න ඕන. තමන් මේ ගමනෙන් ගියොත්, තමන් මේ ක්‍රමෙන් ගියොත් මේ බුද්ධ ශාසනය පවතින කාලේ තමන්ට මගපල් ලබන්න පුළුවන්. අලුතෙන් වැඩ මොකුත් දාගන්න එපා. දැනට ඔය පටවගෙන තියෙන වැඩ ටික බැඳගෙන හදාගෙන තියෙන අලුතෙන් බෝධි පූජා තියන්නත් එපා. ඔය වැඩ පටල ගන්න. ඔව්. අසාද බඳුවයි ළමයි හම්බ වෙන්නයි ඉස්කෝල හරියන්නේ. ඔකට මේවට ආයි අලුතෙන් බෝධි පූජා තියදී වැඩ පටල ගන්න යන්නත් එපා. පුළුවන් තරම් තමන් බලන්න ළමයින්ගේ යුතුයකම් ටික එහෙම ඉවරයි නම් තමන්ගේ මූලික අවශ්‍යතා ටිකත් සම්පූර්ණයි නම් තමන් පුළුවන් තරම් බලන දැන් මම තියෙන විදිහට යැපෙමින් මේ ධර්ම මාර්ගය ටිකක් වැඩිපුර බලනවා කියලා හිතන්න. හිතමින් දිවාරය මහන්සි වෙන්න. සේරම වැඩ අතර කරන්නේ වැඩ කරන ගමන උද්දම්මානුපස්සනාවෙන් වැඩ කරන්න. බැරිද? ඉතින් ওই වැඩ කරන ගමන් ළමයි ගැන කල්පනාවෙන් වැඩ කරන්න. වැඩ කරන ගමන් රස්සාව ගැන කල්පනාවෙන් වැඩ කරන්න. වඩල අවසානයක් කරගන්න බැරි වුණොත් අනේ හාමුදුරනේ මේ බැඳීම් ටික මට අමාරුයි තාම ගලවන්න. ලොකු පුතාව මට තාම අමාරුයි මතක් වෙනවා හාමුදුරුවනේ. පොඩි දුවව මට තාම මතක් වෙනවා අමාරුයි හාමුදුරුවනේ. මුණුපුරාව මට තාම මතක් වෙනවා හීනකින්වත් හිතපු දෙයක් නෙවෙයි හාමුදුරුවනේ. මට තාම අමාරුයි දරා ගන්න. අඩුම තරමේ ටිකක් පුහුණුව හරි ගන්න. කවදා හරි දවසක පුහුණුවේ උපකාරය තමන්ට ලැබෙනවා.